ආයිබෝන් පුතේ සියලු දෙනාටම අපි මේ වීඩියෝ එකකින් ඔයාව දැනුවත් කරන්නේ පුතේ ඔයාලට පේනවා චුඩ ටැග් එකේ තියෙනවා ග්‍රේඩ් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එක. පුතේ මොකක්ද මේ ග්‍රේඩ් බූස්ටර් කියලා කියන්නේ? පුතේ ග්‍රේඩ් බූස්ටර් කියලා කියන්නේ දැන් ඔයා 11 වසරේ ළමෙක් සාමාන්‍ය පෙළ විභාගයට තව මාස 6යි පුතේ තියෙන්නේ. ওই මාස 6ට ඔයාට අර එපා වෙලා තියෙන විද්‍යා විෂයට ලකුණ කීය වුණත් පුතේ ඔයාට ඒ එකකට යන්න පාර කියනවා පුතේ මේ ග්‍රේඩ් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකෙන්. පුතේ මේක 100%ක්ම ඔන්ලයින් පැවැත්වෙන ක්ලාස් එකක්. පුතේ මේක පැවැත්වෙන්නේ ඉරිදා රාත්‍රී 7 සිට රාත්‍රී 11 දක්වා. පුතේ ඔයාලා හැමෝටම විද්‍යාව කිව්වාම හිතෙන්නේ අයියෝ සර් විද්‍යාව කියන්නේ නම් මතක් කරන්න එපා සර් මට මතක හිටින්නේ නැහැ සමහරක් කාරණා මට සර් ගාන හදාගන්න බෑ. පුතේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? පුතේ ඔයගොල්ලෝ හැමෝම කරන්නේ විද්‍යාව තනිකරම කටපාඩම් කරන එක. පුතේ දැන් මම උදාහරණයක් ගන්නම් සරල රේඛීය චලිතයක පුතේ කීයෙන් කී දෙනාටද පුතේ තරණය කියන එක පැහැදිලි කරන්න පුළුවන් ප්‍රවේගය කියන එක පැහැදිලි කරන්න පුළුවන්. පුතේ ඔගේ පැහැදිලි කරන්න කිසි කාරණාවක් නැහැ. පුතේ කටපාඩම් කරන්න කිසිම කතාවක් නැහැ. පුතේ ඉර යට නැත්තම් හරයේ කාලේ එනවනම් පුතේ එතන පෙන්වන්නේ ශීඝ්‍රතාව කියන සංකල්පේ. පුතේ ওই ශීඝ්‍රතාව කියන සංකල්පේ තමයි පුතේ ওই සරල රේඛීය චලිතයේ ගොඩ නැගිලා තියෙන්නේ. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව, දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව. පුතේ ඒ වගේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව බලන්න පුතේ මම මේ තප්පර ගානක් ඇතුළත ඔයාට ඒ කැල තේරුම් කරලා දුන්නා. හොඳට තේරුම් නැත්නම් ආයි පොඩ්ඩක් රිවයින් කරලා බලන්න. පුතේ ඉර යට කාලය නම් ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවය කියන එකෙන් පුතේ ඔය පාඩම කොට දාන්න පුළුවන්. පුතේ විද්‍යාව කියන්නේ ප්‍රායෝගික දේවල් අපි එදිනදා කරන දේවල් ප්‍රායෝගික දේවල් කියන්නේ ඒවා පුතේ විශේෂ සංකල්ප වලට යොදලා පට්ට ලේසි පුතේ. හැබැයි ඕගොල්ලෝ පට්ට අමාරු කරන් තියෙන්නේ ඔය වගේ කටපාඩම් කරන්න කියලා. පුතේ ඔයා ජීව විද්‍යාව ටික කටපාඩම් කරලා ගොඩ දායි. හැබැයි පුතේ රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව කියන ඒවා තර්කානුකූලව හිතලා පුතේ ගොඩ දාන්න ඕනේ. පල්ලෙහා අපේ YouTube link ඇති පුතේ. ඔයාට බලන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා අපි කොහොමද ඔයාට විද්‍යාව උගන්වන්නේ කියලා. පුතේ ඒත් එක්කම මම කියලිනම් මම ගැන පුතේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ applied science faculty නැත්නම් science faculty ඉගෙන ගත්ත කෙනෙක් පුතේ. එතකොට ඒකත් එක්ක ඔන්ලයින් ක්ලාස් වලට සහ ෆිසිකල් ක්ලාස් විද්‍යාව ක්ලාස් තමයි පුතේ මම කරගෙන යන්නේ. මුලින්ම මං ගැන කියලා ඉන්න පයිසින් ඕගොල්ලන්ට. පුතේ ඒක හින්දා හොඳට අහගන්න විද්‍යාව කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි පුතේ. ඔයාලා අම්මා ඔයාට බයිනවාදි බං උඹට විද්‍යාව වල ලකුණු 30යි තියෙන්නේ. පුතේ ඇත්ත අම්මා බයින්නේ පුතේ ඔයාට මේ මිනිස්සු සල්ලි වියදම් කරලා ඔයාට උගන්වනකොට ඔයාලා පුතේ ලකුණු 30ක් આવොත් ඒ මිනිස්සුන්ට වේදනයි. හැබැයි පුතේ තාමත් ඔයා පරක්කු නැහැ. තව මාස 6ක් තියෙනවා විභාගෙට. පුතේ ඔයාගේ නෑදෑ ඔයාට hina වෙනවා ඇති අරූපන්ති අන්තිම කියලා. හැබැයි පුතේ ඔයාට ඒ හැමෝගෙම කටවල් වැහෙන්න දැන් පෙන්නන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. පුතේ මේ මාස 6 උඩරින් වැඩ කරන්න. පුතේ ඒකට තමයි මේ විද්‍යාවට ග්‍රේඩ් බූස්ටර් කියන ප්‍රෝග්‍රෑම් එක ගෙනත් තියෙන්නේ. පුතේ මොකක්ද මේ ග්‍රේඩ් බූස්ටර් කියලා කියන්නේ? පුතේ මේ ග්‍රේඩ් බූස්ටර් කියලා කියන ප්‍රෝග්‍රෑම් එකෙන් 10 11 ඔයාලගේ සියලුම සිලබස් එක ස්මාර්ට් ප්ලෑන් එකකට අපි කවර් කරනවා. ඊට අමතරව පුතේ ඔයගොල්ලෝ හැමෝටම බෑ බහුවර්ණ. ඒ කියන්නේ නැත්තම් MCQ හැමෝම MCQ වරද්ද ගන්න. පුතේ ඒකට මගේ ස්මාර්ට් සයන්ස් තමයි ටීම් එක යන්නේ. පුතේ අපි ඒකට ඕගොල්ලන්ට අඳුනලා දෙනවා ප්ලැට්ෆෝම් එකක්, ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඒකක පරීක්ෂණ MCQ දාලා තියෙන්නේ. පුතේ ඔයාට ඇති තරම් එතන ඔයාගේ ස්කෝර් එක බලා ගන්න පුළුවන්. ඔයාට සෙල්ෆ් කියන්නේ තනියෙන් ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් MCQ ටික. ඊට අමතරව පුතේ ඔයාව සබ්ජෙක්ට් එකේ නිරන්තරයෙන් රඳවා ගන්න අපි පුතේ ඔයාට සබ්ජෙක්ට් එක අමතක නොවෙන්න වීක් ප්ලෑන් කියලා සංකල්පයක් තියෙනවා. එතකොට පුතේ ඔයාට ඒ සතියේටම විද්‍යාව වැඩ අපි ලබා දෙනවා. ඊට අමතරව පුතේ ගොඩක් අයට ෆුල් පේපර්ස් ලියන්න බෑ පුතේ. කාල කළමනාකරණයක් නැහැ පුතේ. ඔයාලට කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ පුතේ. පේපර් එක හරියට ලියා ගන්න බැරි නම් පුතේ ඒකට විසඳුමක් ලෙස ටයිම් මැනේජ්මන්ට් කරමින් ටයිම් මැනේජ්මන්ට් එක යොදාගෙන අපි පේපර් ලියනවා පුතේ ක්ලාස් එකේ. ඒකදී පුතේ ඔයා කැම් එක ඔන් කරන් පේපර් එක ලියන්න ඕනේ. ෆුල් පේපර්ස් පුතේ ඒක ක්‍රියාත්මක වෙන්නේ තව මාස එකමාරකින් හෝ දෙකකින් පටන් ගන්නවා පුතේ. මුලින් අපි තියරි ටික කවර් කරනවා. මොකද පුතේ තියරි නැතුව පේපර්ස් ලියන්න බෑ පුතේ ඔයාලට. ඔයගොල්ලෝ එහෙම try කරනවා ඇති. හැබැයි පුතේ ඒක වැඩක් නැහැ. තියරි බැරුව පුතේ හරියට ෆවුන්ඩේෂන් එක නැතුව ගයක් හැදුවා වගේ පුතේ තියරි නැතුව පේපර්ස් කරනවා කියලා කියන්නේ. පුතේ ඊට පස්සේ ඔයා ඔය වීක් ප්ලෑන් කරනවා, ඔයා පේපර්ස් කරනවා. ඔයාගේ හැම දෙයක්ම පුතේ අපි ඇගීමක් එක එක්කිනා ගානේ වෙන වෙනම කරනවා. පුතේ ඊට පස්සේ හැම මාසෙකම නැත්තම් මාස එකමාරට වතාවක් ඔයාගේ ඇගීම ස්මාර්ට් රෑන්කින් කියන සරහන ඇතුළතදී අපි ඔයාට පෙන්නන ඔයාගේ progress එක කොහොමද කියලා. ඒ කියන්නේ පුතේ ඔයාගේ performance. ඔයා මේ මාසේ 120කින් වැඩි වෙලා ඔයාගේ විද්‍යාව වැඩ කිරීම 140කින් පුතේ ඔයාගේ විභාගෙ ලඟ වෙද්දි පුතේ ඔයා අපිත් එක්ක එකතු වෙලා ග්‍රේඩ් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරොත් පුතේ ඔයාගේ ඔය performance විද්‍යාව ලකුණ අනිවාර්යෙන් ඒ එකට ගන්න පුළුවන් පුතේ. ඒක හින්දා ඔයත් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න කැමති නම් පල්ලෙහා තියෙන WhatsApp group එක ඒකට join වෙන්න. ඊට අමතරව ග්‍රේඩ් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකට දාලා වීඩියෝ එකක් මම පල්ලෙහා පින් කරලා තියන්නම්.
පුතේ යටි මගේ ටැග් එකේ පෙන්නනවා ඇති මගේ නම්බර් එක. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා Great Booster program එකට join වෙන්න ඕනේ කියලා join වෙලා පුතේ වැඩේ කරගන්න. ඔයාලා හැමෝටම පුතේ පළමු දින නොමිලේ පුතේ මම ආයිත් කියන්නේ ඔයාගේ අම්මයි ඔයාගේ තාත්තයි ඔයයි වෙනුවෙන් පුතේ මේ ගේම ඔයා ගහන්න ඕනේ පුතේ. විද්‍යාව වගේ පුතේ අපි අනිත් විෂයන් වලටත් ගයිඩන්ස් එක දෙනවා. මම group වල ඉඳලාමයි දන්නම ඇති ඒක. පුතේ අපි හැමදාම මේ කියපු හැම කාරණාවක් එක්කම week plan කරමින් MCQ practice කරමින් full paper streaming ගියාම පුතේ ඔයාට ආයි හැරිලා බලන්න දෙයක් නැහැ. ඔයාගේ විද්‍යාව ප්‍රතිඵලය අනිවාර්යෙන් ඒකක් පුතේ. ඒක හින්දා ඔයාට hina විච්චි හැමෝටම සහ ඔයාව පාච්චල් කරපු ඔයාට බෑ ඔයා මොඩෙක් ගන්න දාපු හැමෝටම ප්‍රතිඵලයක් පෙන්වන්න ඕනේ පුතේ ඔයා මේ මාස 6. එහෙනම් පුතේ විද්‍යාවට එකක් ගන්න කැමති අය Great Booster program එකට join වෙන්න ඔය පල්ලෙහා පෙන්නන WhatsApp number එකට message එකක් දාලා එහෙනම් පුතේ හැමෝටම ජය වේවා හොඳට වැඩ කටයුතු කරගන්න.